හරි. අද අපි කතා කරන්නේ මේ පාන් බිත්තර සහ ගම් බිත්තර ගැන. එතකොට මොකද්ද මේ ගම් බිත්තර සහ පාන් බිත්තර කියලා කියන්නේ? එතකොට මේ ගම් බිත්තර කියන්නේ මේ තියෙන ගම් බිත්තරයක්, මේ තියෙන පාන් බිත්තරයක්. එතකොට මේ අපි ගම් බිත්තරේ ගත්තට පස්සේ මෙන්න මේ ගම් බිත්තර දාන්නේ මේ නිවෙස්වල ඇති කරන, ගෙවතු වල ඇති කරන කිකිලියෝ. එතකොට මෙයාලගේ මේ ගම් බිත්තරේ පාන් බිත්තරේ අතර වෙනස හේතු වෙන තමයි මෙයාලගේ ආහාර රටාව. උදාහරණයක් විදිහට කියනවා නම් සාමාන්‍යයෙන් ගෙවල් වල ඇති කරන කිකිලියෝ එයාලා ආහාර විදිහට ගන්නේ ස්වභාවික පරිසරයේ තියෙන දේවල්. උදාහරණයක් විදිහට ගත්තොත් පණුවන්, කෘමීන් සහ ශාක කොටස් තමයි මේ පාන් බිත්තර දාන මේ ගම් බිත්තර දාන කිකිලියෝ ආහාරයට ගන්න. ඒතර පාන් බිත්තර ගත්තට පස්සේ මේ පාන් බිත්තර දාන කිකිලියෝ ඇති කරන්නේ මහා පරිමාණ වශයෙන් ගොවිපළවල. එහෙම නැත්නම් පාම් වල. ඒතකොට මෙයාලට ලබා දෙන ආහාර මෙයාලට ස්වභාවික පරිසරයේ තියෙන ආහාර ගන්න ගැනීමේ අවස්ථාවක් නැහැ. මෙයාලට ලබා දෙන්නේ මේ සකස් කරන ලද සත්ව ආහාර තමයි මෙයාලට ලබා දෙන්නේ. එතකොට මෙයාලට මේ අපි දැන් බැලුමට පේන විදිහට ගත්තට පස්සේ සාමාන්‍ය ගම් බිත්තරයකට වඩා පාන් බිත්තරයක ප්‍රමාණය විශාලයි. එමෙන්න දැන් ගම් බිත්තරයක තියෙන කහ මදේ කහ පාට පාන් බිත්තරේ තියෙන කහ මදේ කහ පාටට වඩා වැඩි. එපමණක් නෙමෙයි සාමාන්‍ය මෙන්න මේකේ බිත්තර කටුව ගත්තොත් ගම් බිත්තරයක ඝනකම් සහ ශක්තිමත් භාවය වැඩි පාන් බිත්තරයකට වඩා. ඒ වගේ මෙන්න මේ ගම් බිත්තර කියන ඒවා ලේසියෙන් ටිකක් හොයා ගන්නත් අමාරුයි. ඒකෙන්ද මිල පොඩ්ඩකුත් වැඩි පාන් බිත්තර වලට සාපේක්ෂව. හරි අපි දැන් බලමු මොකද්ද මේ පෝෂණ ගුණය වැඩි කියලා. වැඩි මොකයිද කියලා. සාමාන්‍යයෙන් ගම් බිත්තරයකුයි පාන් බිත්තරයකුයි ගත්තට පස්සේ මෙන්න මේ දෙකේම ප්‍රෝටීන සහ කැලරි ප්‍රමාණය ලොකු වෙනසක් නැහැ. නමුත් වෙනසක් තියෙනවා. සැලකිය යුතු මට්ටමේ ලොකු වෙනසක් මේ බිත්තර දෙකේම නැහැ. එතකොට මෙන්න මේ බිත්තර දෙකේම පෝෂණ ගුණයේ වෙනසට ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ මේ බිත්තර දෙකේ අඩංගු ලිපිඩ සහ ලිපිඩ මේද අම්ල සහ ඇන්ටිඔක්සිඩන්ට් එහෙම නැත්නම් ප්‍රතිඔක්සිහාරක ප්‍රමාණය මතයි. දැන් පාන් බිත්තරයක් ගත්තට පස්සේ මේ ගම් බිත්තරයක් ගත්තට පස්සේ මේ ගම් බිත්තරේ වල තියෙනවා ඔමෙගා 3 ෆැටි ඇසිඩ් කියන මේද අම්ලය පාන් බිත්තර වලට වඩා වැඩි සැලකිය යුතු ප්‍රමාණයකින්. මේකට හේතුව තමයි මේ දැන් සාමාන්‍යව නිදැල්ලේ හැදෙන කිකිලියෝ නිසා මේ ගම් බිත්තර දාන්නේ. එයාලගේ ආහාර රටාව, එයාලා ගන්න ආහාර සාමාන්‍ය කෘමීන්, පලා වර්ග හෝ මේ සතුන් කුඩා සතුන් ආහාරයට ගන්න. ඒතර මෙයාලගේ ෆැටි ඇසිඩ්, ලිපිඩ වගේ දේවල් මේ පාන් බිත්තර වල ගම් බිත්තර වල වැඩි. ඒතර දැන් කොලෙස්ටරෝල් මට්ටම ගත්තට පස්සේ මේ දෙන්නගෙම කොලෙස්ටරෝල් මට්ටමේ ලොකු වෙනසක් නැහැ. නම් මේ සැලකිය මට්ටමක වෙනසක් කොලෙස්ටරෝල් මට්ටමේ නම් නැහැ. එතකොට දැන් අපි බලමු ඊළඟට මේ වර්ණක සහ ප්‍රතිඔක්සිහාරක. ඉස්සෙල්ලාම වර්ණක ගැන කියලා ඉන්නම්. මේ බිත්තර දෙකේම කහ මදේ තියෙනවනේ. ඔන්න කහ මදේ කහ පාට වෙන්න හේතු වෙන වර්ණකයක් එහෙම නැත්නම් පිග්මන්ට් එකක් කියන්නේ කැරොටිනොයිඩ් කියන වර්ණකය. ඒ කියන්නේ කැරොටිනොයිඩ් කියන වර්ණකය වැඩි නම් ඒක කහ පාට වැඩි. එතකොට මෙන්න මේ ගම් බිත්තර ගත්තට පස්සේ මෙන්න මේ ගම් බිත්තර වල කහ මදේ මේ කැරොටිනොයිඩ් කියන වර්ණකය මේ පාන් බිත්තර වලට සාපේක්ෂව වැඩි ප්‍රමාණයක් අඩංගු වෙනවා. අන්න ඒකෙන් තමයි මේකේ කහ මදේ මේකට වඩා තද කහ පාටක් ගන්න. සහ සමහරලාට තැඹිලි පාට හුරු පාටකුත් ගන්නවා. මේකට හේතුව කැරොටිනොයිඩ් කියන වර්ණකය. ඒ විතරක් නෙවෙයි මෙන්න මේ ගම් බිත්තර ගත්තට පස්සේ මේ වගේ තියෙන හොඳ ප්‍රතිඔක්සිහාරක. ඉතින් ගම් බිත්තර වල බහුලව තියෙනවා ලියුටනීන් ප්‍රතිඔක්සිහාරක තියෙනවා. මේවා ඇස්පෙනීමට ගොඩක් වැදගත් වෙන ප්‍රතිඔක්සිහාරක තමයි මේවා. ඒතර පාන් බිත්තරට සාපේක්ෂව මේකේ ඉහළ ප්‍රමාණයක් ඒ වගේ ප්‍රතිඔක්සිහාරක තියෙනවා. දැන් හැබැයි සාමාන්‍යව වර්තමානයේ නම් ඉතින් කිකිලියන්ට දෙන මේ පාන් වල ඇති කරන කිකිලියන්ට දෙන ආහාර වලට එහෙම නැත්නම් ෆීඩ් ඇටිටියුඩ්ස් එකතු කරලා මෙයාලගේ කහ මදෙත් කහ ගතිය වැඩි කරන්න සමහර ගොවිතැන් වල ෆීඩ් ඇටිටියුඩ් කියන ඒවා පාවිච්චි කරනවා. නමුත් ස්වභාවිකව බිත්තර කහ මදේ කහ වැඩි නම් මෙන්න මේ ගම් බිත්තර වල තමයි. ඒකට හේතුව යාලා ගන්න ආහාර රටාව. ඊට පස්සේ ගත්තොත් විටමින් සාන්ද්‍රණය. දැන් විටමින් ගත්තට පස්සේ මෙන්න මේ ගම් බිත්තර වල විටමින් A සහ විටමින් E කියන විටමින් දෙක පාන් බිත්තර වලට වඩා වැඩි සාන්ද්‍රණයක් මේ ගම් බිත්තර වල තියෙනවා. ඒතකොට මේ විටමින් A කියන එක පෙනීමට වැදගත් වෙනවා, සමේ නිරෝගී භාවයට වැදගත් වෙනවා. එපමණක් නෙමෙයි විටමින් E කියන එක සෛල ආරක්ෂා කරන ප්‍රතිඔක්සිහාරකයක් විදිහට අපිට වැදගත් වෙනවා. ඉතින් ඔය කරුණු බැලුවට පස්සේ ඔයාලට තේරෙනවා ඇති මේ පාන් බිත්තරට වඩා ගම් බිත්තර කියන එක පෝෂණ ගුණයෙන් වැඩි කියන එක.